එයා නම් මාර වාසනාවන්තයි. ඒක නම් එයාගේ වාසනාවට ලැබුණු දෙයක්. ඇයි සමහරුන්ට හැමදේම ලේසියෙන් ලැබෙන්නේ? ඇයි තව සමහර අය කොච්චර මහන්සි වුණත් හැමදාම අසාර්ථක වෙන්නේ? වාසනාව කියන්නේ අහඹු දෙයක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාටත් හිතිලා තියෙනවා නම් වීඩියෝ එක ඉවර වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ඔයාට හම්බ වෙයි. ඒ වගේම මම ඔයාට අද ඔප්පු කරලා පෙන්නනවා මේ වීඩියෝ එකෙන් වාසනාව කියන්නේ අහඹු දෙයක් නෙමෙයි. වාසනාව කියන්නේ අපිටම නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් කියලා. වීඩියෝ එක අන්තිම වෙද්දී ඔයාගේ මනස වාසනාවන්ත රේඩාර් එකක් බවට පත් කරගන්න ආකාරය මම කියලා දෙනවා. වාසනාව කියන්නේ හුදෙක් අහඹුවක් නෙවෙයි. මනෝවිද්‍යා මහාචාර්ය රිචඩ් වයිස්මන් වසර 10ක් තිස්සේ පුද්ගලයන් 400කට වැඩි පිරිසක් ඇසුරෙන් කරපු පර්යේෂණ වලින් හොයාගත්තා වාසනාවන්ත මිනිස්සු කියන්නේ අවට පරිසරය ගැන විවෘත මනසකින් ඉන්න අය කියලා. එයා පර්යේෂණයක් දියත් කරලා ඒකෙන් ඔප්පු කරලා පෙන්නවා තමන් අවාසනාවන්තයි කියලා හිතන මිනිස්සු එකම දෙයකට ඕනවට වඩා අවධානය දීලා ස්ට්‍රෙස් වෙනකොට වාසනාවන්ත මිනිස්සු සැහැල්ලුවෙන් අවට බලමින් අවට ලෝකය ගැන අවබෝධයෙන් අලුත් අවස්ථාවන් opportunities අඳුන ගන්න බව. ඒ කියන්නේ වාසනාව කියන්නේ ඔබ ලෝකය දකින විදිහයි කියලා එයා කිව්වා. ඒ වගේම වාසනාවේ ගණිතමය පැත්ත. ගණිතයට අනුව වාසනාව කියන්නේ සම්භාවිතාව, probability වැඩි කර ගැනීමයි. ඔයා වැඩියෙන් උත්සාහ කරන තරමට, වැඩියෙන් අලුත් දේවල් try කරන තරමට ඔයාට ජයග්‍රහණය කරගන්න තියෙන ඉඩකඩ වැඩි. මේක සූත්‍රයකින් දැක්කුවොත් luck is equal to preparation plus opportunity. ඒ කියන්නේ වාසනාව සමාන වෙනවා අවස්ථාවන් ලැබීම සහ සූදානම් වී සිටීම කියන එකට. ඒ කියන්නේ ඔයාට යම්කිසි අවස්ථාවක් ලැබෙනකොට ඔයා ඒකට සූදානම් නැත්නම් ඔයාට වාසනාව මගහැරෙනවා. ඒ නිසා වාසනාව කියන්නේ හුදෙක් ලැබීමක් නෙමෙයි. ඔයා සූදානම් සිටීමේ සහ ඔයා උත්සාහයෙන් ලබා ගන්න අවස්ථාව කියන දෙකේ එකතුවක්. උදාහරණයකට හිතන්නකෝ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඔයාට මුණ ගැහිලා ඔයාට හම්බ වෙනවා ව්‍යාපාරික අවස්ථාවකට එයත් එක්ක ජොයින් වෙන්න. හැබැයි ඒ වෙනකොට ඔයා සූදානම් වෙලා හිටියේ නැත්නම් ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දැනුම කුසලතා සහ පෞරුෂය නොතිබුණොත් ඔයාට වාසනාවන්තයෙක් වීමේ ඉඩකඩ නැති වෙලා යනවා නේද? එතකොට ඒක තව කෙනෙකුට හම්බ වෙලා එයා සාර්ථක වෙනකොට අපි දකිනවා ඒක එයාගේ වාසනාව කියලා. හැබැයි ඇත්තටම වාසනාව කියන්නේ අවස්ථාවක් ලැබීම සහ ඒ අවස්ථාවට සූදානම් වී සිටීම කියන එක නේද? ඒ වගේම වාසනාවන්තයෙක් ලෙස හිතන එකත් හරිම වැදගත්. ඉතින් අපි වාසනාවන්තයෙක් විදිහට හිතන්න මනස පුහුණු කරන්න ඕනේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ ඊළඟට කියනවා. වාසනාවන්තයෙක් විදියට හිතන්න ඕනේ ඇයි කියලාත් මම කියලා ඉන්නම්. අපේ මොලේ තියෙනවා reticular activating system කියලා එකක්. reticular activating system කියලා එකක්. ඉතින් මේකෙන් වෙන්නේ අපි වැඩිපුර අවධානය දෙන දේවල් විතරක් අපේ ඇසට සහ මනසට පෙන්වන එකයි. ඔයා හිතුවොත් මම අවාසනාවන්තයි කියලා ඔයාගේ මොලේ හැම වෙලාවෙම හොයන්නේ ජීවිතේ තියෙන බාධක වැරදුණු තැන් විතරයි. හැබැයි ඔයා වාසනාවන්තයෙක් විදියට හිතන්න ගත්තම ඔයාගේ මොලේ අලුත් අවස්ථාවන් දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ වාසනාවන්තයෙක් විදියට හිතන එක ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට යන දොරට විවෘත කිරීමක් වගේ. ඉතින් වාසනාවන්තයෙක් විදිහට හිතන්න මනස පුහුණු කරන්නේ කොහොමද කියලා තමයි මම දැන් මේ එකින් එක කියන්න හදන්නේ. පළවෙනි එක තමයි අවස්ථාවන් උපරිම කරගන්න. ඒ කියන්නේ maximize your chance of opportunities. වාසනාවන්ත මිනිස්සු කියන්නේ එකම චක්‍රයක කැරකෙන අය නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතයට විවිධත්වය එකතු කරගන්නවා. ඒ කියන්නේ ඔයා හැමදාම කරන්නේ එකම දේවල් නම් ඔයාට ලැබෙන අවස්ථාවන් සීමිතයි. හැබැයි ඔයා අලුත් දේවල් try කරනකොට ඔයා මීට කලින් කතා නොකරපු කෙනෙක් එක්ක කතා කරනකොට අලුත් විෂයක් ගැන ඉගෙන ගන්නකොට එතකොට ඔයාගේ සම්බන්ධතා පවත්වන පිරිස වෙනස් වෙනකොට ඔයා ලබා ගන්න අත්දැකීම් වැඩි වෙන තරමට ඔයා නොහිතන වාසනාවන්ත අවස්ථාවන් ඔයාට මුණ ගැහෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් ඒක පළවෙනි එක. දෙවෙනි එක listen your
ඉන්සයිඩ්. ඒ කියන්නේ ඔයාගේ අභ්‍යන්තර හඬට ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ අපි නිකන් කියන්නේ අර අපිට ඉවෙන් වගේ සමහර දේවල් හිතෙනවා දැනෙනවා කියලා. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ තීරණ ගන්න තර්ක කරලා විතරයිනේ. හැබැයි වාසනාවන්ත මිනිස්සු තමන්ගේ යටිසිත දෙන පණිවිඩ වලට අවධානය දෙනවා. ඒවා පිළිගන්නවා. ඔයාට දෙයක් හරි කියලා දැනෙනවා නම් ඒ කියන්නේ විශ්වාසය තියලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අර අපිට කියන්න පුළුවන් වෙන්නේ මට ඉවෙන් වගේ තේරුණා මේක හරියයි කියලා. අන්නේ ඔයාට දැනෙන ඉව විශ්වාස කරන්න. අනිත් එක තමයි හැම වෙලාවෙම ධනාත්මක අපේක්ෂාවෙන් වැඩ කරන්න ඕනේ. වාසනාවන්ත මිනිස්සු අනාගතය ගැන සුබවාදීව හිතනවා. ඔවුන් විශ්වාස කරනවා තමන්ට හොඳ දෙයක් වෙයි කියලා. අද දවස මට හොඳ වෙයි, අනාගතේ මගේ හොඳ වෙයි, මේ වැඩේ අනිවාර්යෙන් හරියයි වගේ දේවල්. ඔයා යම්කිසි වැඩක් පටන් ගන්න කලින් මේක කොහොම හරි සාර්ථක වෙයි කියලා අවංකවම මුළු හදවතින්ම ඒකට විශ්වාස කරන්න. එතකොට ඔයාගේ මොලේ ඉබේට මේ වැඩේ සාර්ථක කරගන්න අවශ්‍ය ක්‍රම සහ විදි සොලියුෂන්ස් හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ ධනාත්මක බව නිසා අභියෝග මැද වුණත් ඔයාට සාර්ථක අවස්ථාවන් දකින්න පුළුවන්. ඒක අනිත් අයට පේන්නේ වාසනාව විදියට. හැබැයි ඇත්තටම වෙන්නේ අපි ධනාත්මක අපේක්ෂාවක් එක වැඩ කරනකොට අපේ මොළය අපිට සපෝට් කරනවා ඇත්තටම මේක ධනාත්මක විදියට ඉවර කරගන්න. එතකොට අවාසනාවක් වුණත් වාසනාවකට හරව ගන්න පුළුවන්. ඉතින් වාසනාවන්ත මිනිස්සුන්ටත් කරදර එනවා. හැබැයි ඒගොල්ලෝ ඒක දකින්න විදිය වෙනස්. එතකොට ඒගොල්ලෝ අවාසනාවන්ත සිදුවීමක් තුල වුණත් වාසනාවන්ත පැත්ත දකිනවා. නිකන් හිතන්නකෝ ඔයා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ ඔයාගේ අතක් කැඩුණා කියලා මටයි මෙහෙම වෙන්නේ කියලා අඬන්නේ නැතුව හොඳ වෙලාවට මගේ ජීවිතේ බේරුණානේ කියලා හිතලා ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවාසනාවන්ත සිදුවීමක පවා තියෙන සුබවාදී පැත්ත දකිනකොට ඔගලව මානසිකව වැටෙන්නේ නැහැ. ඒ මානසික ශක්තිය නිසාම අසාර්ථක වීම ජයග්‍රහණ බවට හරව ගන්න පුළුවන් වෙනවා. වාසනාවන්තයෙක් විදිහට හිතන්න සහ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්න පොඩි අභ්‍යාසයක් මම කියන්නම්. ඩේලි කරන්න පුළුවන් විනාඩියක් වගේ යූස් කරලා හැමදාම රැට නිදා ගන්න කලින් එදා දවසේ ඔයාට සිද්ධ වුණු පුංචි වාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් උපරිම 3ක් මතක් කරලා ලියන්න. ඒවා බොහොම චූටි දේවල් වෙන්න පුළුවන්. ඔය ආස කෑම එකක් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. බස් එකේදී සීට් එකක් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. කොච්චර සුළු දෙයක් වුණත් කමක් නැහැ. ඒක ලියන්න. ඒක හිතන්න. එතකොට ඔයාගේ මොලේ ඉබේටම වාසනාවන්ත අවස්ථාව හොයන වාසනාවන්ත අවස්ථාවල් විතරක් හොයන රේඩාර එකක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම වාසනාව කියන්නේ අපි පාවිච්චි කරන්න ඕන ටූල් එකක්. ඒක මෙවලමක්. අපි තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න ඕන විදිහ ඔයාලා දැන් දන්නවා. ඉතින් මම ආසයි මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඕගොල්ලොන්ට හිතුණු මගේ වාසනාවට මෙන්න මේ දේ සිද්ධ වුණේ, මගේ වාසනාවට මෙන්න මේ දේ ලැබුණේ කියලා මොකක් හරි ඔයාලගේ ජීවිතේ තියෙනවනම් ඒ වගේ වාසනාවන්ත දෙයක් දැනගන්න මමත් ආසයි. වීඩියෝ එක බලලා ඉවර නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අන්නේ ඔයාලගේ ජීවිතේ ඔයාලා වාසනාවන්ත දෙයක් විදිහට දකින්න දෙයක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාගෙන යන්න.